අයිබෝවන් ඔයාලා හිතනවද යම් අපිට මොනවාරි එරවලුවක් වගා කරගන්න ඕනි කියන්නේ වම්බට පැලයක් මිරිස් පැලයක් දඹල වැලක් මොනවාරි පොඩි දෙයක් කරගන්න ගොඩක් අය හිතනවා මේ අපිට ඉඩ කඩමදි මේක කරගන්න නම් විශාල ඉඩක් ඕනි මේකට වෙලාවක් නැහැ එහෙම නැහැ පොඩ්ඩක් කල්පනා කරලා බලලා හිතන්න මේමයි අපිට පොඩි ඉඩකුත් ඇති මේක කරන්න අවශ්‍යතාවය උවමනාවයි තියෙන්න ඕනි ඔයාලා මම වීඩියෝ එකක් පෙන්නන්නම් මේ බෝඩ් එකේ ඉන්නේ මහල් දෙකක ගොඩනැගිල්ලක් නිවුඩු මහලේ. ඒ පොඩි කොටසක් තියෙනවා ඒ කොටසේ මේ බඳුන් මලු ටිකක් දාලා ඒකට පොහොර පස් එකතු කරලා දාලා ඉවරලා පැල ටිකක් හිටවලා තියෙනවා. බලන්නකෝ. මගේ YouTube channel එකත් එකතු වෙලා ඉන්නකොට බොහොම ස්තුතියි. එහෙනම් බලන්න බලලා ඔයාලා මොකද වෙන්නේ? මොකද ඔයාලා හිතන දේ මට දාන්න ඔයාලගේ කමෙන්ට් එකක් දාමත් මම බලාපොරොත්තු වෙනවා. ගෙදරට හාල් ගෙන බෑග් එකක් ये बैग गिरा भी पास प्रोग्राम पूरा पास प्रोग्राम තමයි මේ මිනිස් පෙළ ඉඳලා තියෙන්නේ. මේ දඹල වලට හොඳ ආවුව තියෙන්නේ. මේ දඹල මේ වලගෙන මේ ගෙදරට හාල් අරන්ගෙන කවර කිලෝ 10 කිලෝ 5 ඕනිම කවරයක් ගන්න පුළුවන්. ගොඩක් දුරට කිලෝ 10 වගේ බෑග් එකකට හොඳයි. මේ කරපිංච පැලයක් ඉඳලා දිනවා මේක නම් අපි පස්සේ පොළොවෙන් හිටවන්න ඕනේ මේ වර්ෂාව නිසා අපි පොඩ්ඩක් මෙයා මෙතන ඉඳෙව්වේ. මේ මිරිස් තිබුණා මේ වම්බටු මේ කහ පැලයක් ඉඳලා දිනවා මේ වම්බටු ඒකේ මේ තෝර පැලයක් හරි ගිහලා දිනක අපි වෙනම බඳුනකට දාන්න ඕනේ පස්සේ මෙතන මිරිස් මේ ගොටු කල කීපයක් තියෙන එකත් අපි වෙනම බඳුනකට දාන්න අවශ්‍ය වෙලා දිනක ඉතින් අපි මේ තියෙන හරිය කියා විතර ඉන්නවා මේ බණ්ඩක්කා සාමාන්‍යයෙන් මේ වයස බැලුවොත් අපිට සති තුනක් තාම මාසයක් උනේ නැහැ මමලගේ පළවෙනි වීඩියෝ එක තියෙනවා ඒ මුලින්ම මේක එකක් මම දාන්නම් ඉන්නේ යාලා තාමත් හොඳට වැඩිගෙන යනවා මේ බණ්ඩක්කා බැල මේ හාල් කවර ඉතින් ගෙනාපු හාල් ඉවරෙච්ච කවර මේ බෑග් ඒත් එක්කමට ඕන වෙනම කඩෙන් ගන්නත් පුළුවන් හොඳ බෑග් තියෙනවා මේ මිරිස් හොඳට සැපට වෙනවා අපිට වෙනවා මේ මිරිස් ඉතින් බලන්න මේ හොඳට ලස්සන මිරිස් හොඳට වෙනවා විශේෂ දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ දක්කාලි. මේ දක්කාලි ගහ පීදිලා දින මල් හැදිලා. මම පෙන්නන එකේ මල් චූටියට මල් තියෙනවා මෙතන. වල පේනවා මල වල ප්‍රස්යා ගිලාක පෙන්නන්න පුළුවන්. මේ මිස් ගහ හැදිලා තියෙනවා. මේ මිස්සේ කරලුත් තියෙනවා. මේ කරල්. ගහලා මේක හැදිලා මේ මල් තියෙනවා. මේක මේ මල් පෝච්චියක් තමයි මේක භාවිත කරලා දෙන්නේ. මේ දක්කාලි දක්කාලි මේ අර පේන චූටි මල් තියෙනවා මේ මල් හැදිලා මේ රයිස් කුකර් එකක් ඉතිරිවල් කරපු රයිස් කුකර් එකක් බලන්න ඔය ඒ වයර් එකවත් කපලා අයින් කරලා හැම වයර් එකක් දාලා ප්ලාස්ටික් එකට දාලා පැලේ හිටෙව්වා ඉතින් මේ පැලේ බෑගි වෙනානේ වැවෙන්නේ පැලේ වලට වැවෙනවා මේ බටු මේ රයිස් කුකර් එක බතර භාජන තමන් වල පෙන්නන වතුර බෝතල් ඔය අපි ස්පයින් කොකා කෝලා මෙගා බෝතල් සෝඩා බෝතල් එකම දෙකේ මේ තියෙන්නේ දන්නවද මොනවද කියලා නීර මුල්ලියා කියලා කියනවා ඉකිරියා කියලා කියනවා මේක තාමත් හොඳ බෙහෙතක් මිත්‍රාමාරු වලට ඒ වගේම උස්නේ ගතියට නියම බෙහෙතක් මේක මේක කොලා ටිකක් සම්බලා දාගන්න පුළුවන් දණු සම්බල බොන්නත් පුළුවන් මේ තමයි වම්බටු මේ දකින්නේ මේ සේර පැලයක් තාම ආවිලා නැහැ මෑරන් ටිකක් වෙවිලා සේර වම්බටු මේ මාළු මිරිස් තවාණක් මේ අයිස් කප් එක දාලා දෙන එකේ අයිස් කප් කියන එක ඉවත් කරන අයිස් කප් එකට දාලා දෙන්නේ වම්බටු මේ මුල්ලිය අපිට දා පුළුවන් මේ අයින් කරන භාජන දෙනවා මේ ඉවත් කරන භාජන මේක අපිට පස් කරලා දාගන්න පුළුවන් මේක හදා ගන්න පුළුවන් ඒත් එක්කම අපි දැන් මේ වගේ තාප්පයක් වගේ දිනනවා නම් අපිට ඒකේ මේ විදිහට මෙගා බෝතල් ටික අර බලන්න මෙගා බෝතල් මම ලස්සනට පේනවද දැන් ඔයාලට ලස්සනට බෝතල් ටික රඳවලා තිබෙනවා ඒකට පස් පුරවලා මේකට අපිට දාන්න පුළුවන් කංකුම් වගේ දේවල් මේකෙන් දාන්න පුළුවන් කංකුම් ගොඩක් වෙලාවට කංකුම් අර පඳුරු කංකුම් කියලා කියන අපිට ගන්න පුළුවන් කඩෙන් ඒවා බීජ ගන්න පුළුවන් ගෝජන සේවාවකින් කුසි කර්ම වලින් ගන්න පුළුවන් මේ නම් මේ ඉබේ බැලිච්ච ලුණු එළියක් එක අපි එහෙමම ඉඳුවා බලන්න ඉතින් ඔයාලට හිතෙන දේවල් කමෙන්ට් කරන්න ඔයාලට ආසයිතේ බලන්න බෝතල් එක ලස්සනට ගාගත්තාම හරිම ලස්සනයි
පුළුවන් වලට කරන්න බැරි වෙන්නේ. අලුත් කරලා බලන්න. අල කරත් නැත්නම් මේ වීඩියෝ එක බලලා පොඩ්ඩක් අරගෙන තියෙන අදහසක් මොනවද කියලා මම මට කමෙන්ට් එකක් දාලා ප්‍රකාශ කරන්න. ස්තුතියි.